සෛල කියන්නේ ඇඟේ අනිත් සෛල වගේ තමයි. මොලේ ක්‍රියාකාරීත්වයත් ඇඟේ අනිත් කොටස් වල ක්‍රියාකාරීත්වය වගේ තමයි. මිනිසෙක්ට යම් බරක් උස්සන්න බැරි නම් එකපාරම මෙහෙම දින බරක් උස්සන්න බැරි නම් ඒ මනුස්සයට පුළුවන් කාලයක් තිස්සේ බර ඉස්සීම කියන එක පුරුදු කරලා කාලයක් තිස්සේ වර්ක්අවුට්ස් කරලා ඇවිල්ලා ඊළඟ ඊට පස්සේ මේ බර උස්සන්න පුළුවන් වෙනවා. අපි මේ සබ්ජෙක්ට් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන එල්ලවලදී ඒක. හරි? මේ සබ්ජෙක්ට් එකේ අවසාන පදය ලංකාවට හොඳ මැත්ස් නම් ඉංජිනේර කෙනෙක් හදන එක, නැත්නම් හොඳ ඩේටා සයන්ටිස්ට් කෙනෙක්, හොඳ AI පැත්තේ ස්පෙෂලිස්ට් කෙනෙක් හදන එක, බයෝ නම් හොඳ කන්සල්ටන්ට් කෙනෙක්, හොඳ ડોක්ටර් කෙනෙක්, එහෙම නැත්නම් හොඳ සයන්ටිස්ට් කෙනෙක් හදන එක. ඕකේ අවසාන පරමාර්ථය මේ රජය මේකට බිලියන ගාණක් වියදම් කරලා තියෙන්නේ ඕක හින්දා. ඔයාලා දන්නවද අයිලන්ඩ් රෑන්ක් කෙනෙක්ට කෝටි 8ක් ලක්ෂ 800 ගාණ දෙනවා ස්කෝලර්ෂිප් එක ගන්න. අයිලන්ඩ් රෑන්ක් කෙනෙක්ට ලක්ෂ 800ක් රජයෙන් වියදම් කරනවා එක අයිලන්ඩ් රෑන්ක් කෙනෙක්ට. ඉගෙන ගැනීම සඳහා පළවෙනි අයිලන්ඩ් රෑන්ක්ස් ටිකට. ඊට පස්සේ දෙවෙනි සෙට් එකට සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඉංජිනේරින් මෙඩිසින් යන ළමයෙක්ට ලක්ෂ 100 ගාණ විතර normally අපි හිතමු කොළඹ මෙඩිසින් මොරටු එන්ජිනියරින් වගේ නම් ඊටත් වඩා වැඩි. එක්කෙනෙක් සඳහා වැය වෙන බජට් එක ලක්ෂ 100ක් විතර වෙනවා. එතකොට අපි හිතමුකෝ ලක්ෂ 100ක් කියන්නේ කෝටියක්. ඉංජිනේරින් මෙඩිසින් ඉන්ටේක් එක 4200ක් අවුරුද්දකට 4200 ආසන්න ගාන. එතකොට කෝටි 4200ක් ඇලොකේට් කරලා දිනවා මේ වැඩේට. මොකටද? ලංකාවට හොඳ ඉංජිනියර්ස්ලා, ලෝකෙට හොඳ ඉංජිනියර්ස්ලා හදන්න, ડોක්ටර්ස්ලා හදන්න, හොඳ සයන්ටිස්ට්ලා හදන්න කෝටි 4200ක් හරි අඩුම අයිලන්ඩ් රෑන්කර්ස්ලාගේ ගණන් ටික නැතුව සාමාන්‍ය ඉංජිනේරින් මෙඩිසින් කෝටි 4200 අමතරව තවත් ඉංජිනේරින් මෙඩිසින් ඇරුණාම තවත් කෝසස් උත් තියෙනවා. චුටා පල්ලෙහා ඉසෙඩ් වලින් තියෙන කෝසස් තියෙනවා. ඒතර ඒවත් එක ගත්තාම සාමාන්‍යයෙන් ඔක්කොම කෝටි 8000ක් විතර වියදම් කරලා තියෙනවා එක වසරක ලංකාව ඇතුළේ හොඳ වැඩ ටිකක් හැදීම සඳහා. ලංකාව කියන්නේ දුප්පත් රටක්. කෝටි 8000ක් කියන්නේ ලංකාවට තියෙන පට්ටම ලොකු ගාණක්. මේ තියෙන්නේ හයර් এডুকেෂන් වලට යන වියදම විතරයි. හයර් এডুকেෂන් වලට යන වියදම ඇරුණාම දැන් ඔය හයර් এডুকেෂන් වලට යවන්න ඉස්කෝල කියලා දෙයක් තියෙනවා. ඒ ඉස්කෝල කියන දෙයට වෙනම ආයසරයක් වේදම් කරන්න වෙනවා. හරි? එක ළමයෙක් මම මතක නැහැ ඉලක්කම් කීයද කියලා. එක ළමයෙක්ට එක ටර්ම් එකකට රුපියල් 5000ද 6000ද දුක වියදම් වෙනවා වගේ එකක් තිබුණා මට මතක නැහැ ඉලක්කම. එක ළමයෙක්ට එක ටර්ම් එකකට හරි. එතකොට එක ළමයා නෙමෙයි ඉන්නේ. අපි හිතමු ටර්ම් තුනකට අවම වශයෙන් දාමොත් එහෙම රුපියල් 15000ක් වියදම් වෙනවා නම් අඩුම ගානේ ටර්ම් 6ක් තියෙනවා රුපියල් 30000ක් වියදම් කරලා තියෙනවා. ඒ ලෙවල් අවුරුද්ද ඇතුළේ විතරක් රජෙන් ඒ වගේ ළමයි ලක්ෂ 4ක් දකෝ දින්නවා. හරි. එතකොට දුප්පත් රටක් අපි හරි. ඒ හින්දා මේ සබ්ජෙක්ට් එක තියෙන්නේ මොලේ හදන්න. මේ සබ්ජෙක්ට් එකේ පරමාර්ථය ඔයා හොඳට හිතලා හිතන්න ඉගෙනගෙන හොඳට මොලේ හදාගෙන අර සුපිරි වැඩක් වෙයි කියන එක තමයි පරමාර්ථය. මොකද සමහර වෙලාවට මේවා ෂයි එකක් ඇතුළේ වගේ පෞද්ගලික වියදම් ගන්නකො. ෆාස් ෆීස් ටික, බස් එකේ යන එනවා ටික, අරම ටික, ඒ පෞද්ගලික වියදම් ඔක්කොම ටික ෂයි එකේ අවුරුදු මේ පළවෙනි අවුරුදු 2.5 කියන්නකො ෂයි එකක් කියන්නේ. ඒක ඇතුළේ ඒවා වියදම් කරන ගාන සමහර විට වගේ ෆස්ට් සැලරි එකෙන් කව වෙන්න පුළුවන්. ඔය වැඩේ කොට දැම්මොත් ෆස්ට් සැලරි එකෙන් කව වෙන්න පුළුවන්. හරි. ඒ හින්දා ඔයා දැන් හිතන්න ඕනේ පොඩි එකෙක් වගේ නෙමෙයි. දැන් ඔයා පොඩ්ඩක් ඉන්වෙස්ට්මන්ට්ස් ගැන හිතන්න ඕනේ. මම කියන්නේ සාමාන්‍යයෙන් ඊට කලින් හිටපු ජෙනරේෂන් වලට වඩා මේ ඔයාලා මේ සමගාමීව එන ජෙන් ඉසෙඩ් එක ඉන්වෙස්ට්මන්ට්ස් ගැන හිතනවා වැඩි කියලා ලෝකෙ මම දැක්ක රිපෝට් එකක් තියෙනවා සෑහෙන්න. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් උගේ ආගෙන ආයෝජනය කිරීම. හරිද? ඉලක්කම් වශයෙන් ගත්තාම මාත් ජෙනරේෂන් ඉසෙඩ් එකට තමයි තියන්නේ. හරිද? එතකොට මේ ඉලක්කම් වශයෙන් කියන්නේ ආයෝජන ගැන හිතීම හොඳයි.
කාටවත් ඕනේ මැරෙනකන් ජොබ් එකක් කරන්න. දැන් ඊට කලින් දිවිච ජෙනරේෂන් ගත්තොත් එහෙම අර බේබි බ්ලූමර්ස් කියන්නේ අර 1960 ගණන් වල වගේ ඉපදිච්ච ජෙනරේෂන් ඇවිල්ලා හින්නම මෝඩයි. හරි. ඉතින් මේ ඇත්ත කියන්නේ බෑ. ඒවා සර්ච් කරලා බලන්න මමද කියන්නේ කියලා. ඒක තමයි දුර්වලම මෝඩම ජෙනරේෂන් එක. පහුගිය කාලය ඇතුළත තිබිච්ච. බේබි බ්ලූමර්ස් තමයි නම. නමම කතයිනේ. එතකොට මේ ඒ වගේ ජෙනරේෂන් වල ආගන්න. දැන් ඒගොල්ලොන්ට වඩා මේ අලුත් කට්ටිය ඇතුලේ තියෙනවා එකක් ඔළුවේ. අපි අර ඒගොල්ලෝ වගේ අවුරුදු 65ක් විතර බස් එකේ ගිහිල්ලා රස්සාවක් කරන්නේ නැහැ. අවුරුදු 60ක් විතර අපි මැරෙනකන් රස්සාවක් කරන්නේ නැහැ. අපි කරන ටික හරියට කරනවා. සුපිරි රස්සාවක් හරි සුපිරි ඉන්වෙස්ට්මන්ට් එකක් සුපිරි දෙයක් සයින්ටිස්ට් කෙනෙක් වෙන එක හරි ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙන එක හරි මොකක් හරි දෙයක් අපි කරන එක ෆුල් ස්කේල් එකෙන් උපරිමයට කරලා යම් කාලයක් ඇතුළත ඒකෙන් අයින් වෙලා ගිහිල්ලා අර රිලැක්ස් වෙලා ජීවත් වෙනවා කියන එක. ඒක කරන්න ඕන නම් අර ඒගොල්ලෝ කරා වගේ හිමීට අවුරුදු 60ක් විතර තිස්සේ පොඩ හිමීට ඉස්සරහට ගිහලා බෑ. තරුණ කාලේ ගහන්න ඕනේ දඩ ගේමක්. තරුණ කාලේ දඩ මහන්සියලා ගේමක් ගහන්න ඕනේ. ඒව ගැන දැන් ඔයාලට හිතන්න කාලේ හරි ඔයා දැන් පොඩි ළමයෙක් නෙමෙයි. ඔයා පටන් ගන්න ඔයාගේ ජීවිතේ පළවෙනි ප්‍රොෆෙෂනල් දේ. මේ පටන් ගන්න. අධ්‍යාපනික නොවන මේක ඇත්තටම වෘත්තීමය දෙයක් මේවා කරන්න. පොඩි ළමයි විදියට නෙමෙයි ඒ ලෙවල් යන්නේ අවුරුදු 19න්. අවුරුදු 18ක් කරනකොට ඔන්නම් බදිනවා නම් බදින්නත් පුළුවන්. ඒ ලෙවල් කියන්නේ ඊට වඩා බරපතල දෙයක්. හරි? 19න් මේක ලියන්න. ඒ හින්දා මේකේ කිසිම අමාරුවක් නැහැ. තේරුම් ගන්න. ඔයා මේකට චුට්ටක් වැඩි ફોකස් එකක් දෙන්න. අර රස්සාවක් කරන දැන් හිතන්නකෝ අම්මලා තාත්තලා හරි රස්සාවක් කරන මිනිස්සෙක් රස්සාව සඳහා උදේ ඉඳන් හවස වෙනකම් මහන්සිලානේ. චුට්ටක් මේකට ફોකස් කරන්න. මහන්සි වෙන්න. කන්සෙප්ට්ස් තේරුම් ගන්න. මොලේ හදන්න. මොලේ හැදෙන්න තමයි ෆිසික්ස් තියෙන්නේ. මුලදී අමාරුයි. අලුත් අත්දැකීමක් විතර ගන්න එක පට්ටම අමාරුයි අනිත් සබ්ජෙක්ට් එකක් වගේ නෙමෙයි. ඒවැ කියන එක තේරෙනවනේ. මේක හැම වෙලාවෙම චැලෙන්ජ් එකක් තියෙනවා. අලුත් ලෙවල් එකකට මොලේ ගෙනියන්න ඕනේ මේකේ. කලින් ගාන නෙමෙයි ඊළඟ ගාන. අද දවසේ මොලේ නෙමෙයි ඊළඟ සතියේ තියෙන්න ඕනේ. ඒ හින්දා මේකට පොඩ්ඩක් ෆුල් ફોකස් දෙන්න වැඩ කරන්න